සුබ දවසක් යාළුවෝ හැමදෙනාට මම සංගීත රංගන. අද දවසේ මම යාළුවන්ට කියලා දෙන්නන්නේ ගොඩක් දෙනෙක් රික්වෙස්ට් කරපු සින්දුවක්. වික්ටර් රත්නායක මහත්මයාගේ දෛවයෝගිකින් කියන ගීතය. සින්දුවේ ලස්සන සෝලෝස් දෙකක් තියෙනවා. ඉන්ට්‍රෝ එකයි මැද ඉන්ටර්ලූඩ් එකක් තියෙනවා. ඒ සෝලෝස් දෙක මම වෙනම ලෙසන් වීඩියෝ එකකින් කරන්න. මේ channel එකට අලුත් යාළුවෝ එහෙම ඉන්නවා නම් දන්නවනේ ඉතින් subscribe කරලා channel එකට support එකක් දෙන්න. අපි එහෙනම් ලෙසන් එකේදී හම්බෙමු. හොඳයි අපි සින්දුවට යන්න කලින් බලමු මේ සින්දුවට ඔයාලට අවශ්‍ය වෙන කෝඩ්ස් මොනවද කියලා. සින්දුවේ කී එක වෙන්නේ G major. මුලින්ම G major කෝඩ් එක ගොනේ. C major, D major, E minor කෝඩ් එක, D 7th කෝඩ් එක, G7 කෝඩ් එක. ඊට පස්සේ බාර් කෝඩ්ස් දෙකක් ඔයාලට ඕනේ. B minor කෝඩ් එක. ඔයාලට බාර් කෝඩ් එකක් විදිහට යොදා ගන්න පුළුවන් නැත්නම් මෙන්න මේ විදිහට ප්ලේ කරන්න පුළුවන්. B flat major කෝඩ් එකක් ඕනේ ඔයාලට verse එකේදී ඒකත් ඔයාලට මෙන්න මේ විදිහට ප්ලේ කරන්න පුළුවන්. නැත්නම් බාර් කෝඩ් එකක් විදිහට ඔයාලට ප්ලේ කරන්න පුළුවන් B flat major කෝඩ් එක. හොඳයි අපි සින්දුවේ කොටසෙන් කොටස අරන් බලමු කොහොමද මේ සින්දුව ප්ලේ කරන්න කියලා. සින්දුව යන්නේ 4/4 කියන ටයිම් සිග්නේචර් එකේ. ඒ කියන්නේ බීට්ස් 4ක් එක බාර් එකකට. එතකොට ඉන්ට්‍රෝ එකේදී බලන්න පුළුවන් බීට් එකෙන් බීට් එකට කෝඩ්ස් මාරු වෙනවා සමහර තැන්වල. මම බාර් එකෙන් බාර් එකට යන්නම්. පළවෙනි බාර් එකේ පළවෙනි බීට් එක G major කෝඩ් එක. දෙවෙනි බීට් එක C. තුන්වෙනි බීට් එක G. ඊට පස්සෙලා D හතරවෙනි බීට් එක. ඕක පළවෙනි බාර් එක. දෙවෙනි බාර් එකේ පළවෙනි බීට් එක G. දෙවෙනි බීට් එක D, තුන්වෙනි බීට් එක C, ඊට හතරවෙනි බීට් එක ඔහොම ඉන්නවා. ඊට පස්සේ තුන්වෙනි බාර් එක C, G, D, C. හතරවෙනි බාර් එක D7, C, G බීට්ස් දෙකක් ඉන්නවා. හරිනේ. මම කවුන්ට් කරලා ප්ලේ කරලා පෙන්නන්නම්. ඉන්ට්‍රෝ එක 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 අනේ ඕක තමයි ඉන්ට්‍රෝ එක. ඒකෙදි මොනවත් ස්ට්‍රම් පැටර්න්ස් ඕනේ ඒ කෝඩ් එක මාරු වෙන හැම වෙලේම ඔයාලා ස්ට්‍රම් එක ප්ලේ කරන්න තියෙන්නේ. රයිට් අපි බලමු එහෙනම් කෝරස් එක. කෝරස් එකේ කෝඩ් ප්‍රොග්‍රෙෂන් එක. පළවෙනි බාස් දෙකම G 1 2 3 4 1 2 3 4 තුන්වෙනි බාර් එක G7th 1 2 3 4 ඊපස්සෙලා C හතරවෙනි බාර් එක 1 2 3 4 ඊට පස්සෙලා දෙවෙනි ලයින් එක D එක බාර් එකක් 1 2 3 4 D7 බාස් දෙකක් 3 4 1 2 3 4 අන්තිම බාර් එක D7th එක භාගයක් ඉන්න බාර් එකේ පළවෙනි බීට්ස් දෙක 1 2 ඊට පස්සෙලා G එකට යනවා අන්තිම බීට්ස් එක 4 right. ඕක තමයි රිපීට් වෙන්නේ කෝරස් එකේදී. මම කවුන්ට් කරලා එක දිගට ප්ලේ කරලා පෙන්නන්න. 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 අන් මේත් එකම කියලා දෙන සින්දුවට යොදා ගන්න පුළුවන් ස්ට්‍රම් පැටර්න් එක. එතකොට මේක ඔරිජිනල් එක වගේම තමයි. ඔයාලට ඩවුන් ස්ට්‍රෝක්ස් විතරයි ඕනේ. මම පොඩ්ඩක් ප්ලේ කරලා පෙන්නන්නම්. down 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 ඔක තමයි එක බාර් එකක්. හරිද? එතකොට මේ බලා ගන්න මම ප්ලේ කරන තැන් ඩවුන් ස්ට්‍රෝක්ස් ප්ලේ කරාට සම්පූර්ණයි. ඔයාලා පළවෙනි ඩවුන් ස්ට්‍රෝක් එකේ ප්ලේ කරන්නේ මේ බේස් ස්ට්‍රින්ග්ස් වලට. ඊට පස්සේ දෙවෙනි ඩවුන් ස්ට්‍රෝක් එක යට ස්ට්‍රින්ග්ස් වලට. ඊට පස්සේ ආයෙත් තුන්වෙනි ඩවුන් ස්ට්‍රෝක් එක බේස් වලට.
ඊට පස්සේ ඊළඟ ඩවුන් ස්ට්‍රෝක්ස් දෙකම ඔයාලා යට ස්ට්‍රිංග්ස් වල තමයි ප්ලේ කරන්නේ. එතකොට සමහරක් බාස් වල කෝඩ්ස් දෙකක් මාරු වෙන්න ඉඩ තියෙනවා. එතකොට බලා ගන්න හරියටම ටයිම් එක බා එක පළවෙනි half එක. ඒ කියන්නේ beats දෙකක් ඔයාලට ස්ට්‍රම් පැටර්න් එක ගත්තා මෙන්න මේ විදිහට තමයි එන්නේ. down down down. හරිනේ? ඕක තමයි පළවෙනි half එක. ඊට පස්සේ වල කෝඩ් එකක් දෙවෙනි half එකේදී මාරු වෙනවා නම් ඔයාලට එන්න ඕනේ අර යට ස්ට්‍රිංග්ස් වල ගහන ස්ට්‍රෝක්ස් දෙක. මේ කෝරස් එකේ අන්තිම බාර් එකේ D7 ඉඳන් G වලට මාරුන එකම බාර් එකේ. ඒතර බලා ගන්න එක down 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 down. හරිනේ? එතකොට මේ සින්දුවේ කෝඩ්ස් දෙකක් මාරු වෙනවා නම් එකම බාර් එකේ අන්න ඒ විදිහට ඔයාලට මෙයා ගන්න පුළුවන්. ඒත් එක්ක මම කවුන්ටින්ග්ස් වලින් කියලා දෙන්නම් මේ ස්ට්‍රම් පැටර්න් එක. එතකොට තවත් ඔයාලට පැහැදිලි වෙයි. 1 and 2 and 3 4 1 and 2 and 3 4. හරිනේ? එතකොට අර කෝඩ්ස් දෙකක් එක බාර් එකෙද්දී 1 and 2 and හරිනේ? ඊට පස්සෙලා 3 4. එතකොට 3-4 beats වලට එන්නේ අර down strokes දෙක විතරයි. මම හිතනවා පැහැදිලි නැති කියලා. මම සින්දුවේ chorus එක පොඩ්ඩක් හම් කරලා ඉවරලා play කරන් යන්න strum pattern එකත් එක්කම. රිපීට් වෙන්නේ. රයිට්. ඊට පස්සේ එනවා තව මියුසික් පාර්ට් එක කියන්නේ සෝලෝ එකක් එනවා ඉන්ටර්ලූඩ් එක කියන්න පුළුවන්. ඒකෙදි කෝ ප්‍රොග්‍රෙෂන් යන්නේ පළවෙනි බාර් එක E minor. ඊට පස්සේ දෙවෙනි බාර් එක C. ඊට පස්සේලා තුන්වෙනි බාර් එකේදී කෝඩ්ස් දෙකක් මාරු වෙනවා. B minor පළවෙනි half එක. ඊට පස්සේලා D7 ලා G වලට යනවා. ඊට පස්සේ එක බීට් එකකට එක කෝඩ් එක ගන්න මාරුනා මෙන්න මේ විදිහට පළවෙනි ඒ බාර් එකේ G D G D හරිනේ ඊට පස්සේ බාර් එක D7 තුල ඉන්නවා එක බීට් එක එක කෝඩ් එක ගන්න මාරුන තැන් ඔයාලා ස්ට්‍රම් පැටර්න් එක නැතුව අර එක ස්ට්‍රම් එක ගන්න හැම බීට් එකකම ප්ලේ කරන්න ඊට පස්සේ ඔයාලා ස්ට්‍රම් පැටර්න් එන්න පුළුවන් අන්තිම බාර් එකේ D7th කෝඩ් එක තියෙන තැන. ඊට පස්සේ අපි බලමු verse එකේ කෝඩ් ප්‍රොග්‍රෙෂන් එක පළවෙනි බාර් එක G දෙවෙනි බාර් එකේ කෝඩ්ස් දෙක මාරුනවා පළවෙනි බීට්ස් දෙක G මයි ඊට පස්සේ ඔයාලා තුන්වෙනි සහ හතරවෙනි බීට්ස් C ඊට පස්සේ තුන්වෙනි බාර් එක C එක ගන්නවා ඊට පස්සේ ආයෙත් කෝඩ්ස් දෙක මාරුනවා D G දෙවනි පේලිය ඒකම තමයි පොඩි වෙනස් වෙන්නේ G7 එක වලට යොදා ගන්න වෙනවා දෙවනි බාර් එකේදී දෙවනි ලයින් එකේ පළවෙනි බාර් එක G ඊටසලා G7 C දෙවනි බාර් එක ඊටසලා C එකෙම ඉන්නවා ඊටසේ ඊළඟ බාර් එක D G කලින් ලයින් එක වගේම ඊට පස්සේ මෙතන තමයි පොඩ්ඩක් අංජබජල් වෙන්නේ B flat major chord යනවා ඊළඟ බාර් එක ඊළඟ බාර් එකේ කෝඩ්ස් දෙකක් කරනවා B flat එක ප්ලේ කරලා D වලට යනවා ඊට පස්සේ බාර් එක D7 සදායත් යනවා ගෙදර යනවා කියන්න පුළුවන් මේන් කෝඩ් යනවා G right ඔයාලට ස්ට්‍රම් පැටර්න් එක ප්ලේ කරන් යද්දි සින්දුවේ ඔයාලා මම කියලා දුන්න ස්ට්‍රම් පැටර්න් එකේම දිගටම ඉන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් විදිහට පොඩ්ඩක් ඩයිනමික්ස් වෙනස් කරලා ඔයාලට පොඩ්ඩක් වෙනස් කරලා ප්ලේ කරන්න පුළුවන්. උදාහරණ කීපයක් දෙන්නම්. මේ කෝරස් එකේදී
පොඩක් වෙනස් කරන්න පුළුවන් අප් ස්ට්‍රෝක් එක පොඩි යොදා ගන්න පුළුවන් අතරමැද්දේ පොඩ්ඩක් හඬ අඩු වැඩි කරලා එතකොට ලස්සනයි තවත් සින්දුව ඒතර වර්ස් එකේදී ඔයාලට මේ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන් වර්ස් එක මම ප්ලේ කරලා පොඩ්ඩක් පෙන්නන්න උදාහරණයකට ඒක කියලා පොඩ්ඩක් ඒ හරිය ඉඳලා ස්ට්‍රම් පැඩ් එක දිගටම ගෙනියන් ඉන්න නැතුව ඔරිජිනල් එක වගේ ඔයාලට මේක කරන්න පුළුවන් ඒ හරිය ඔයාලට තවත් පුළුවන් මේ අර ඉන්ටර්ලූඩ් එක මෙන්න මේ ස්ට්‍රම් පැඩ් එක යොදා ගන්න පුළුවන් කට්ටියට ඒක down down up down up down 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 up down down up හරිද ඒක පොඩ්ඩක් අර ඩයිනමික්ස් වලින් තමයි වැඩේ යන්නේ නැත්තම් අර සම්පූර්ණ ස්ට්‍රින්ග්ස් වලට ප්ලේ කරොත් එimhe කැතයි මෙන්න මේ විදිහට නැත්තම් අර ස්ලයිඩ් එකක් ගන්න පුළුවන් වැඩ දාලා ඔයාලට ඕනම් ප්ලේ කරන්න පුළුවන් වැඩි වැඩ දාන්න එපා මොකද සින්දුව නැත්නම් පොඩ්ඩක් එහෙම යනවා ඉතින් මම හිතනවා තේරෙන්නේ නැති කියලා මේ කියලා දුන්න පොඩි ටිප්ස් ටික ඉතින් අද දවසේ ලෙසන් එක මෙච්චරයි මේ සින්දුවේ ලීඩ් පාර්ට්ස් ටික සෝලෝස් දෙක මම වෙන වීඩියෝ එකකින් ඔයාලට කරන්න වීඩියෝ එක හොඳ නම් ලයික් පාර අදින්න සපෝට් එකක් දෙන්න අපි එනම් ඊළඟ ලෙසන් එකේ හම්බ වෙනකම් හැමෝටම ජය වේවා